නාවයන ආරණ්‍ය සේනාසනය අතිපූජනීය බෝධිසත්ව ගුණෝපේත නාවයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ වැඩ සිටි පින්බිම සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේට නිජබිමක් බවට පත්වුණු මේ පින්බිමෙන් සැප්තැම්බර් 24 වනදා රාත්‍රියේ අපට කනවැකුණේ සතුටුදායක පුවතක් නම් නොවේ. මැල්සිරිපුර පන්සීගම් ප්‍රදේශයේ නාවයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ 7 නමක් අපවත් වී වදාළ පුවත අප සියලු දෙනාගේම හද සසල කළා. සැප්තැම්බර් 24 වනදා රාත්‍රී 9ට පමණ මේ අනතුර සිදුවන විට අදාළ රථය තුල භික්ෂූන් වහන්සේ 13 නමක් වැඩම කළ බවයි කියවෙන්නේ. අනතුරින් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලටත් පොල්ගහවෙල රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවා. අපවත් වූ භික්ෂූන් වහන්සේ අතර විදේශ ජාතික භික්ෂූන් වහන්සේ 3 නමක් සිටින බවත් සඳහන්. ඔවුන් රුමේනියාව, රුසියාව සහ ඉන්දියාව යන රටවලට අයත්ව සිටි භික්ෂූන් වහන්සේලා. තවත් භික්ෂූන් වහන්සේ 6 නමක් තුවාල ලැබූ අතර මෙවන විට උන්වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. භික්ෂූන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් අනතුර සිදුව ඇති බව තමයි පොලිසිය සැක පළ කරන්නේ. පන්සේගම් පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. අනතුර සිදුවන අවස්ථාවේ භික්ෂුන් වහන්සේ 2 නමක් ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන අතරේ 9 නමක් බරපතල තුවාල ලැබුවා. ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මේ නාවයන ආරණ්‍ය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධ ආරණ්‍ය සේනාසනයක්. ඒ භික්ෂුන් වහන්සේ 150කට වැඩි පිරිසකට වාසස්ථානයේ සපයමින් දුම්මිය කඳුයායේ අක්කර 5000ක පමණ ප්‍රදේශයක පැතිර පවතිනවා. අතිපූජනීය නාවයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ වැඩ සිටියේදී ඉතින් මේ ස්ථානයට ගිහි පුද්ගලයන්ටත් සිල් සමාදන් වෙලා භාවනා කරන්න බාධාවක් නැහැ. ආරණ්‍ය සේනාසනයට පැමිණෙන ගිහි පැවිදි දෙපක්ෂයේම පින් කැමති ඇත්තන්ට බොහෝ උවටැන් කරන්නට ශ්‍රී ලාංකේය ජනතාව වගේම විදේශ ජාතකයන්ද කටයුතු කරනවා. ඊටාම නිස්කලංක පරිසරයක් තුල පිහිටා තිබීමත් තමන්ගේ කාර්යයන් සඳහා අන් අයකින් කිසිදු බාධාවක් සිදු නොවීමත් සිත් පරිදි නිදහස සුන්දරත්වයේ සැහැල්ලු බව අත්විඳින අතරම ආධ්‍යාත්මික කටයුතු වලට නිසි මඟ පෙන්වීමක් සැලසීමත් මේ ආරණ්‍ය සේනාසනයේ විශේෂත්වයක්. සුපේශල ශික්ෂාකාමී මහා සංඝරත්නය වැඩ සිටි මේ උතුම් වූ ආරණ්‍ය සේනාසනයේ මැද කන්දට පිවිසෙන ඩක්කුවයි මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ. ඉතින් මේ අනතුරෙන් අපවත් වන්නට යෙදුණු ඒ භික්ෂුන් වහන්සේ 7 නම ඉක්මන් භවයකම නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වන විට තුවාල ලබා ප්‍රතිකාර ලබන සීලූම් භික්ෂුන් වහන්සේ ඉක්මනින්ම සුවපත් වේවායි අප ප්‍රාර්ථනා කරමු.